හයි ගයිස් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ස්කුබිඩු කතා මාලාවේ The Sword and the Scoop කියන ඇනිමේෂන් මූවි එක. ඒක රිලීස් වුණේ 2021. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි මූවි එකට යමු. මූවි ඕපනින් එකේ ප්ලේන් එකක් පෙන්නනවා. ඒක මිනිස්සෙක් ෆෝන් එකේ මූවි එකක් බලාගෙන ඉන්නකොටම එකපාරටම සද්දයක් ඇහෙනවා. ජනේල උස්සලා බැලුවා විතරයි. එතන හිටපු රාක්ෂයෝ දැකලා ප්ලේන් එකේ හිටපු මිනිස්සු ඔක්කොම බය වුණා. ඒකේ තමයි අපි ස්කුබිඩු කණ්ඩායමත් ඉන්නේ. ඔයාලා කොහොමද දන්නවනේ ස්කුබිඩුලා රාක්ෂයෝ කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ හින්දාම සුපිරි ප්ලෑනක් ගහලා ඒ රාක්ෂයාව අල්ලගන්නවා. ඒ රාක්ෂයා විදිහට ඉඳලා තියෙන්නේ හර්මන් එලින්ජර් කියන පුද්ගලයා. එයාට ඕනෙලා තියෙන්නේ මේ ගුවන් සමාගමේ ටිකට් වල ගණන් අඩු කරලා රට හැමතැනම සංචාරය කරන්න. මේ මිනිහවත් පොලිසියට බාර දුන්නාට පස්සේ ඒ කරපු වැඩේ හින්දා නොමිලෙම එංගලන්තයට යන්න අපේ රහස් පරීක්ෂක කණ්ඩායමට පුළුවන් වෙනවා. ඊට පස්සේ තමයි මූවි එකේ ටයිටල් එකම දාන්නේ ස්කුබිඩු The Sword and the Scoop. ස්කුබිඩු අපේ සෙට් එක එංගලන්තයට ගිහින් ෆොටෝ ගහනවා. ශැගයගේ ස්කුබියාගේ හැටි දන්නවනේ. කනවා ඉවරයක් නැහැ. ඒ වැඩ ඔක්කොම ඉවර කරලා මෙයාලා එයාලගේ වෑන් එකෙන් නෝවිල් ඕ මෝගානා කියන ගම්මානට යනවා. ඒක හරිම බලන්නත් අద్භූත ගමක් වගේ තමයි පේන්නේ. ඒ ගම්මානේ මිනිස්සු පාටියක් දාන්න යන්නේ. ඒක දැකපු ශැගියා ස්කුබියයි දැන් අපිට කෑම කන්න පුළුවන් කියලා. කෑම වර්ග වල නම් කිය ඒව අපිට කන්න පුළුවන් නේ කියලා කතා වීගෙන ඉන්නවා. වෑන් එකෙන් බැස්සා විතරයි. ශැගියා ස්කුබියයි බරට මොන හරි දාගෙන එන්නම් කියලා පැත්තකට යනවා. ඒ අතර ඩැෆ්නි එතන තිබුණ බෝඩ් එකකින් දැනගන්නවා. එයාලා ඉන්නේ කැම්ලොට් රාජධානියෙන් නටබුන් උඩ කියලා. කැම්ලොට් රාජධානිය මොකද්ද කිව්වොත් අර ආතර් රජතුමා මර්ලින් එහෙම හිටියේ එන්නේ කතාව තමයි. එහෙම කතාවගෙන එද්දි එතනට ගමේ නගරාධිපති වන මිස්ටර් සොන්ඩර්ස් එනවා. එයාගේ සහායිකාව සෑන්ඩිත් එක්ක. වෙල්ම විද්‍යාත්මක දේවල් විශ්වාස කරන හින්දා මේ මායාකාරයෝ අතීත රජවරු ගැන පොඩ්ඩක් විශ්වාසයක් නැහැ. එහෙම නගරාධිපති මේ නෝවිල්ලෝ මෝගානා ගමේ අතීත කතාව කියන්න පටන් ගන්නවා. ශ්‍රේෂ්ඨ ආතර් රජතුමාට එරෙහිව දුෂ්ණ මෝගන්ලාගේ ආක්‍රමණයක් දියත් කළාලු. ඊට පස්සේ නිර්භීත නයිට් වරයෙක් වුණ සර් නෝවිල් මේ දුෂ්ණ මායාකාරියෝ පරද්දලා කැම්ලොට් රාජධානිය බේරගත්තලු. ඒක තමයි මේ නගරයේ අතීත කතාව. එහෙම මෙතනට ශැගියා ස්කුබියා එනවා මස් කෑල්ලකුත් කාගෙනම. ඇත්තටම අපේ ස්කුබිඩු කණ්ඩායම මෙතනට ඇවිල්ලා තියෙන්නේ ශැගී හින්දා. එයාගේ මුතුන් මිත්තෝ එහෙමත් මෙහෙ තමයි ඉඳලා තියෙන්නේ. ශැගීත් නොවිල් පරම්පරාවේ එක්කෙනෙක් කියලා අම්මා දුන්න මුද්‍රාවක් පෙන්නනවා. ඉතින් ඒක දැකලා නගරාධිපති කොම්පේ සුංග බුංග වෙලා ගියා. මුද්‍රාව දැක්කට පස්සේ නගරාධිපති ටිකක් අමුතු විදිහට හැසිරෙන එක දැකලා මෙයාලට නම් පිස්සු කියලා ස්කුබිඩුලා යනවා පුස්තකාලයට නගර ගැන තවත් විස්තර දැනගන්න. එහෙම මෙයාලා පොතක් අරන් කියවනවා. ඒකේ තියෙන විදිහට ආතර් රජතුමා නියෝග කරලා තියෙනවා නෝවිල්ගේ පරම්පරාවේ කවුරු හරි ආවොත් කැම්ලොට් රාජධානියේ නීත්‍යානුකූල පාලකයා ඔහු බව. ශැගිලා පුස්තකාලයෙන් එළියට අවිලා බලද්දි එහෙ දින හිටපු පාටිය නැහැ. එතකොටම එතනට මෝගල් ආෆේ කියන දුෂ්ට මායාකාරිය අහසින් එනවා. අපේ කණ්ඩායමත් ඉක්මනට වාහනේ අරන් පැනලා යනවා. පැනලා ගිහින් අන්තිමේට නතර වෙන්නේ නෝවිල් කියන නයිට් වරයාගේ ප්‍රතිමාවක් ගාව. එතනට වටේ ගල් කණු වගේ තියෙනවා. ඉතින් ඊට පස්සේ මෝගල් ආෆේ එතනට ඇවිල්ලා කාලේ ආපස්සට හරවන මන්ත්‍රයක් ජප කරලා කැම්ලොට් රාජධානිය අතීතයට අපේ ස්කුබිඩු කණ්ඩායම යවනවා. කණ්ඩායමේ අනිත් අය මේක ටයිම් ට්‍රැවල් එකක් කියලා කිව්වට බෙල්ලම විතරක් මේක වෙන්න බෑ. මේක කාගේ හරි වංචාවක් කියලා කියනවා. එතකොටම ෆ්‍රෙඩි දකිනවා කැම්ලොට් රාජධානිය ආතර් රජතුමාගේ මාලිගාව. එතන ගිහින් ඉද්දි රජතුමායි බිසවයි එනවා. රජතුමාත් මහ පල් රජෙක්. නිකන් අපේ රටට වෙලා තියෙන්නේ බඩු මිලිල ගිහිල්ලා. ඒ වගේ තමයි මේ රජත් රටේ ජනතාවට බදු ගෙවන්න කියලා තමයි ඉල්ලන්නේ. එතකොට මෙතනට අතර මෝගල් ආෆේ කියන දුෂ්ට මායාකාරිය එනවා. එතන හිටපු ගොඩක් අයට පහර දීලා ගමව විනාශ කරලා දාලා එතනින් යන්න යනවා. මේක ටයිම් ට්‍රැවල් එකක් නම් අතීතේ සිදුවුණු දේවල් ඒ විදිහටම වෙන්න ඕන කියලා තමයි වෙල්ම කියන්නේ. ඒ කියන්නේ අපේ ශැගී තමයි දැන් අතීතේ සර් නෝවිල්. ඉතින් එහෙම ඉන්නේ කට් කළා අපේ ආතර් රජතුමායි බිසවයි පෙන්නනවා. එයාලා රජපුටු ඉඳන් මිනිස්සු කරන විහිළු වලට hina වීගෙන ඉන්නවා. ඒ බිසවරන් ටික කවුට් මූඩ් එක තමයි ඉන්නේ. ඊට පස්සේ එතනට ස්කුබිඩුලා එනවා. එයාලා පිළිගන්නේ මේ ඉන්නේ සර් නෝවිල් කියලා. රජතුමාට තමන් හඳුන්වලා දුන්නාට පස්සේ ශැගී ඒ කියන්නේ සර් නෝවිල්ට මැජික් එකක් කරලා පෙන්වන්න කියන අපේ රජතුමා. ශැගීත් මොකද තඩි සන්නීචක් හදලා ඒක කපන්න පීයක් ඔය ඉන්නකොටම ස්කුබිඩු එක්ස්කැලිබර් අසිපත පෙන්නනවා. ශැගී විහිං කඩු උසලා ගත්තා විතරයි. හැමෝම යාට දන නමන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ කැම්ලොට් රාජධානියේ නීති අනුකූල පාලකයා අපේ ශැගී කියන එක. ආතර් රජතුමා ශැගීත් එක්ක එකපාරටම වලියකට යන්න හදද්දි එතන මර්ලින් ඇවිල්ලා ඒක නවත්තනවා. දැන් හරි ප්‍රශ්නයන්නේ රටට පාලකේ තෝරගන්න තමයි දැන් යන්නේ. ඒකදී රජතුමා නයිට් ලව් ගෙන්නලා ශැගීටත් කියනවා නයිට් ලව් තෝරගන්න කියලා. ඒ මොකද කිව්වොත් රජතුමන්ලා උඩට වෙලා බලන් ඉන්නව විතරයි තමන්ගේ නයිට්ලා තමයි සටන් කරන්නේ. ආතර් රජතුමා එතන හිටපු ඔක්කොම නයිට්ලා තෝරගන්නවා. ශැගී වෙනුවෙන් තරඟව දින්න කවුරුත් නැහැ. ඒත් ෆ්‍රෙඩි කියනවා මම තරඟව දින්නවා නෝවිල් වෙනුවෙන් කියලා. එහෙම ඒ සීන් එකෙන් පස්සේ වෙල්ම යනවා මර්ලින් ගාවට කාලයන්ත්‍රයක් තියේද කියලා අහන්න. මර්ලින් මායාකාරයක් වුණාට ටිකක් පිස්සු තමයි කෙලින්නේ. වෙල්මට පොතක් දීලා කියනවා ඒ වෙලාවම මේ පොත පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයා දැනගනි කියලා. දැන් අපේ තරඟේ පටන් ගන්න තමයි යන්නේ. ෆ්‍රෙඩිට ඇඳුම් එහෙම අඳලා තරඟ කරන්න යද්දිම එතන මෝගල් ආෆේ ඇවිල්ලා ෆ්‍රෙඩිව ගල් කරලා දානවා. දැන් තරඟ කරන්න ෆ්‍රෙඩිට කතා කරද්දි එතනින් එන්නේ ඩැෆ්නි. හැමෝම එයාව පහත් කළා තමයි කතා කරන්නේ. මොකද එයා කෙල්ලෙක්. ඉතින් පළවෙනි තරඟ වටේ පවත්වන්න තමයි යන්නේ. ඒකෙදි නයිට් උන්නෙට දැන් අමතක වෙන්න ඩෙෆ්නි පාරාටියක් ගහනවා. පළවෙනි තරගෙන් ඩෙෆ්නි දිනනවා.
එතනදි ආතර් රජතුමායි ශැගී ශැගී නෙවෙයි දැන් සර් නෝවෙල්නේ එදෙන හොඳ යාළුවෝ බවට පත් වෙනවා. ටිකෙන් ටික ඩෙෆ්නි නයිට්ලා ටික පරාද කරලා ඉවුණාට පස්සේ එක පාට මෙතනට දුෂ්ට මෝගල්ලාවේ ඇවිල්ලා මගේ නයිට් එක තරම් කරලා දිනලා පෙන්නනවා කියලා අභියෝග කරනවා. එහෙම මෙතනට නයිට් කෙනෙක් එනවා. එයා බලනකොට ටිකක් බය හිතෙනවා. ඒ නයිට්ගේ නම තමයි බ්ලැක් නයිට්. ඌ ඩෙෆ්නිට පහර දෙනවා. කොහොමද ඩෙෆ්නිට බෑනේ ඌත් එක්ක ෆයිට් කරලා දිනන්න. ඉතින් එතකොට මෙතනට වෙල්ම එනවා අමුතු ලෝගුවක් දාගෙන. එයා ඇවිල්ලා මේක භෞතික විද්‍යා ක්‍රමයක් කියලා නූලක් කපලා දානවා. ඒකත් ටිකෙන් ටික එක වගේ වැදිලා අන්තිමට බ්ලැක් නයිට්ගේ ඔළුව උඩටම තඩි පොල්ලක් වැටෙනවා. ඒ වෙලාවෙම බාලා ඩෙෆ්නි කඩුව අරන් බ්ලැක් නයිට්ගේ හෙල්මට් එක ගැලෙව්වා. ඒ ඉන්නේ ඇත්තම රාක්ෂයෙක්. ඒක දැක්කට පස්සේ හැමෝම බය වෙනවා. වෙලම මොකද කරන්නේ කිව්වොත් මන්තරයක් කියවලා එතනන මර්ලින් ගෙන්න ගන්නවා. මර්ලිනුත් ජස්ටින් කහපාට එළියක් කියවලා බ්ලැක් නයිට්ගේ කතාව එතනින් ඉවර කරලා දානවා. ඒකට තරහ ගිහපු අපේ දුෂ්ට මෝගල්ලාපේ අපේ සර් නෝවිල්ව එතනින් අරගෙන යනවා. ඉස්කුබිට ශැගී ගියපු දුක දරා ගන්න බැරුව අඬනවා. ඒතකොට ආතර් රජතුමා කියනවා ශැගී වරන් ගියපු තැන එයා දන්නවා කියලා. එයා වෙක්කන් ගිහින් තියෙන්නේ මෝර්ගන්ගේ බල කොටුවට. ඇත්තට මෙතන බය හිතන තැනක්ලු. එතනට මරවගුල් ගොඩක් කටවලා තියනවලු. එතනට යන එකට ගොඩක් අමාරුයි. එහෙම කියලා රජතුමා කියනවා. ඔයාලට සුබ ගමන්. ඔයාලට පුළුවන් වෙයි ඔයාගේ යාළුවව බේරගන්න. එහෙම කියලා රජතුමා කියනවා. ඉතින් එහෙම කියද්දි ඩෙෆ්නි කියනවා අයියා ඔයාගෙත් යාළුවානේ. ඔයා එන්නේ නැද්ද එයාව බේරගන්න කියලා අහනවා. එහෙම කියද්දි රජතුමාට මතක් වෙනවා තරඟේ බලද්දි ඒ දෙන කරපු දේවල් එකට කාපු බීපිවා එකට කෑ ගහපු ඒවා ඒවා මතක් වෙලා එයාට දුක හිතිලා පොඩ්ඩක් හැංගීම් බර වෙනවා. ෆ්‍රෙඩි අහනවා යාළුවව බේරගන්න එනවද කියලා. එතකොට රජතුමා කියනවා මේ නයිට්ලා සෙට් එකයි මේ මාලිගාවේ දාලා මට යන්න බෑ කියලා. එතකොට නයිට්ලා ටික පෙන්නනවා. ඩැෆ්නිගෙන් ගුටි කාලා නයිට්ලා ටිකට නැගිට ගන්න බැරි තරමට අමාරු වෙලා. මාරු නයිට්ලා. ඒ නිසා වෙල්මා ඉස්කුබි ෆ්‍රෙඩි ඩැෆ්නි කැමරෝට් රාජධානියේ නයිට්ලා බවට පත් කරනවා. ඊට පස්සේ හරි ගැම්මෙන් යාළුවෝ බේරගමු කියලා ඉස්කුබිඩුලත් එක්ක යන්න එකග වෙනවා රජතුමා. එහෙම නයිට් ඇඳුමක් එහෙම දාගෙන ඉස්කුබිඩුලාගේ වෑන් එකක් වගේ පාට කරපු කරත් එකකින් මොගල්ලාවේගේ මාලිගාවට යනවා. ඔයාලා ටිකන් ටික මාලිගාව ඇතුළට ගිහින් ඉස්සරහට යන්න තියෙන පාර දැනගන්නවා. ඩැෆ්නි ඉස්සරහට ගියා විතරයි. කකුලකට උගලක් අහුවෙලා තව පොඩ්ඩෙන් ඊතල වලට වැදිලා ඩැෆ්නි එලව යන්නත් තිබුණා. ඊට පස්සේ වෙලම මන්තරයක් කියලා ඒක වැඩ කරනවාද කියලා බලන්න ඩැෆ්නි ආයෙත් ඉස්සරහට යද්දි ආයෙත් උගලකට අහුවෙනවා. ඊට පස්සේ ආතර් රජතුමා ආපහු හැරලා යන්න හදද්දි ඉස්කුබිඩු එක නවත්තනවා. ඩැෆ්නි ෆ්‍රෙඩිව ටිකක් මොටිවේට් කරනවා. ඊට පස්සේ ෆ්‍රෙඩිටත් ගැම්මක් ඇවිල්ලා බෝට්ටුවක් වගේ එකක් හදලා මම මායාකාරයෙක්ද නෑ කලාකාරයෙක් කියලා කවි දිවස් කියන්න පටන් ගන්නවා. ඒ යන්ත්‍රය මොකද්ද වෙන්නේ කිව්වොත් දුන්නේ අන්තිමේට සවි කරලා තියෙන ගල මේ ශාලාවේ කෙළවරට යවුවොත් ඒ ගලත් එක්කම මේ බෝට්ටුවත් ඇදිලා යනවා. ඒකෙන් අපිට උගුල් වලින් බේරෙන්න පුළුවන් කියලා තමයි ෆ්‍රෙඩි කියන්නේ. ඊට පස්සේ කට්ටියම බෝට්ටුවෙන් ගිහින් උගුල් වලින් 99න් බේරෙනවා. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා ශැගීව බේර ගන්න වැඩේට බහිනවා. ෆ්‍රෙඩි ළඟ තිබුණ කාමරයක දොරක් අරගෙන ඇතුළට යනවා. ඒ කාමරේ රත්තරන් වලින් පිරීලා එහෙම ටිකක් ඉස්සරහට යද්දී කවුරු හරි කෑම කන සද්දයක් ඇහෙනවා. ඉස්කුබිඩු හරියටම හොයාගන්නවා. ඒ ඉන්නේ ශපේ ශැගී කියලා. දුලකින් සතුටටත් එක්ක ශැගීව බදාගෙන ලෙව ගන්න පටන් ගන්නවා. ෆ්‍රෙඩි එතනින් යන්න කතා කළාම රජතුමාත් ශැගීගේ පැත්ත අරගෙන ඒ කෑම ටික අපත යවන්න හොඳ නැහැ කියලා තුන් දෙනාත් එක්ක මේස් තිබ්බ කෑම ඔක්කොම කාලා දානවා. ඊට පස්සේ වෙල්ම ෆෝන් එකේ තියාගෙන හිටපු ෆොටෝ එක නැති වෙලා. ඒ කියන්නේ අතීතේ වෙනසක් සිද්ධ වුණ හින්දා අනාගතේ තියෙන තිබුණු ඔක්කොම නැති වෙලා යනවා කියන එක. ඊට පස්සේ එතනට අර මොගල්ලාපේගෙන මායාකාරී එනවා. ඊට පස්සේ රජතුමා ගාව තිබුණ එක්ස්කැලිබර් ආසිපත අරගෙන දැන් මම තමයි කැම්ලොට් වල නීති අනුකූල පාලකයා කියලා කියනවා. ඒත් කොහෙන්දුවට සර් නෝවෙල්ගේ ඔප්පුව ලැබුණේ කියලා අහද්දී අපේ ශැගී තමයි ඒක දීලා තියෙන්නේ. ශැගීට කෑම එහෙම දීලා තමයි ඔප්පුව මොගල්ලාපේ අරගෙන තියෙන්නේ. එහෙම කියලා මකරෙක් විදිහට වෙනස් වෙලා ඉස්කුබිඩු සෙට් එකටම පහර දෙන්න පටන් ගන්නවා. එයාලා ආපු පාරෙන්ම ඒ කියන්නේ උගුල් තියෙන පාරෙන්ම ආපස්සට දුවන්න පටන් ගන්නවා. එතකොට හැම උගුලකටම අහුවෙන්නේ අර මකරා. පව්වේ මකරා කළු වෙලා දුම් දානවා. ඊට පස්සේ දොර ගාවට ආවට පස්සේ අනිත් හැමෝම එළියට පැන්නත් ආතර් රජතුමාට විතරක් එන්න බැරි වෙලා ඇතුළට වැටෙනවා. ඊට පස්සේ අර මකර ඇවිල්ලා ඉස්කුබිඩුලාව ගිනි වලල්ලක් අස්සේ හිර කරනවා. එතකොට වෙල්මට දෙකලා මීටර වෙලා අර මර්ලින් කිව්වේ හරි වෙලාව මම මේ පොත පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගනි කියලා. එන්නේ පොත මකරාගේ උගුරාසේ හිර කරලා දානවා. ඒ මකරාව විනාශ කරලා දානවා. දැන් උන්නායත් අපේ කණ්ඩායම ශැගීවත් බේරගෙන කැම්බ්‍රෝඩ් රාජධානියට එනවා. අර මායාකාරීවත් ගැට ගහගෙනම. ඊට පස්සේ වෙල්මාර ෆොටෝ එක දිහා බලද්දී ඒක ආයෙත් ඇවිල්ලා නැහැ කියලා පේනවා. එතකොට මේ ශැගී ඉස්කුබි අපිට ආයේ ඩබල් චීස් බර්ග් එහෙම ඒ වගේ දේවල් කන්න ලැබෙන්නේ නැහැ කියලා හොඳටම අඩන්න පටන් ගන්නවා. මොකද යාලා හිතන් ඉන්නේ යාලා අතීතේ හිර වෙලා කියලානේ. එහෙම රජතුමාත් ඒකට කමක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා කැම්බ්ලොඩ් රාජධානිය හොඳට ගොඩනගමු කියලා කියද්දි වෙල්ම අප්පුඩි ගගහ නියමයට කලා කියලා කියනවා. එහෙම වෙල්ම මොගල්ලාපේගේ විස්මුණ ගල්වලත් පෙන්නද්දි හැමෝම දැනගන්නවා ඒ ඉඳලා තියෙන්නේ මිසිස් වෙන්ට්වර්ත් කියලා. එතකොට තමයි වෙල්ම කියන්නේ අපි කවුරුත් අතීතේ හිර වෙලා නැහැ කියලා. එතකොට ඔයාලට ප්‍රශ්න කැටියක් ඒ. අර ෆෝන් එක ඔෆ් වුනේ කොහොමද? මොගලාපේ පියාඹුවේ කොහොමද? ඒ ප්‍රශ්න වලට උත්තර දැන් තමයි හම්බෙන්නේ. ෆෝන් එක ඔෆ් වුනේ කොහොමද කිව්වොත් බැටරි බහලා තමයි ඔෆ් වෙලා තියෙන්නේ. පියාඹුවේ කොහොමද කිව්වොත් එයාලා භාවිත කරලා තියෙන වයර්, ස්ලීප් ගෑස් වගේ දේවල්. තව එකක්. අර ෆ්‍රෙඩි ගල් ගහන්නේ කොහොමද කියනවා නම් වෙල්මා කියන විදිහට කවුරු හරි කෙනෙක් කෑ ගහලා එකපාරටම කියපුවාම ඒක ඉබේටම වෙනවා කියලා තමයි වෙල්මා හැමෝටම පැහැදිලි කරන්නේ. ඇත්තටම මේ ගමේ මිනිස්සු මෙහෙම රඟපාලා තියෙන්නේ ශැගී හින්දා.
ඒ මොකද කිව්වොත් පුරාවෘත්තයේ හැටියට සර් නෝවිල් හෝ ඔහුගේ ළමයේ කවදාරි ආවොත් කැම්බ්ලොට් රාජධානියේ නීත්‍යානුකූල පාලකයා ඔහු බවට පත් වෙනවා. ඒ නිසා තමයි ගාමයේ හැමෝම මේ විදිහට රංගපාලා තියෙන්නේ. නගරාධිපති ශැගීගේ අර මුද්‍රාව දැක්කට පස්සේ හිතුවේ ශැගී නගරයට අයිතිවාසිකම් කියන්න ආවා කියලා. ඊට පස්සේ තමයි රැස්වීමක් තියලා කොහොමද මේ ඔප්පෝ ශැගීගේ අස්සන දාගන්න මෙහෙම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. ඒක ඉවරනේ. දැන් ඔප්පෝ තියෙන්නේ මිසිස් වෙන්ට්වර්ත් ගාව. ඊට පස්සේ මොකක්ද උනේ කිව්වොත් අර මිසිස් වෙන්ට්වර්ත් අර ඔප්පෝ අරගෙන පැනලා යනවා. එයාට ඕනෙලා තියෙන්නේ මේ ඔප්පෝ තනියම අයිති කරගන්න. ඊට පස්සේ ස්කුබිඩු වාහනෙම එයා පැනලා යනවා. ස්කුබිඩුලාට මකර කිරියේ එන්නේ එයාගේ පිටේ නැගලා ගිහින් එයාට නවත්තන්න හැදුවත් අන්තිම මොහොතේදී ස්කුබිඩුලාට ඒකට බැරි වෙනවා. ඒත් වෙන්ට්වර්ත් ලියුම් පෙට්ටියට ලියුම දාන්න යද්දිම මකරගේ ගින්දර භාවිත කරලා ඒ ඔප්පුව අල්ලු කරලා දානවා. මිසිස් වෙන්ට්වර්ත් පොලිසියටත් බාර දුන්නා. මොකද අවසානයේදී පෙන්නනවා ශැගී අර සුපිරි ප්‍රසිද්ධ නළුවයි කතා කර ඉන්නවා. ඒ වගේම වෙල්මත් මර්ලින් එක කතා කර ඉන්නවා. තාමත් වෙල්මන්ට ප්‍රශ්න කැටියක් තියෙනවා. මර්ලින් කොහමද ගෙම්බෙක්ුනේ ගින්දර පිට කරේ එන්නේ ප්‍රශ්න ඇහුවත් මර්ලින් කියනවා ඒව ඇත්ත තමයි වෙල්ම කියලා. මර්ලින් යනකොට එකපාරටම ගෙම්බෙක් වෙලා වෙල්මට ඇහැක් ගහගෙනම තමයි යන්නේ. එම මේ ලස්සනම ස්කුබිඩු The Sword and the Scoop කියන ඇනිමේෂන් මූවී එකේ කතාව ඉවර වෙනවා. ඉතින් එහෙනම් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් ලස්සන මූවී එකකින් හම්බෙමු. Thank you.